ජාතික ගොඩනැගිලි පරිසංවිධානයේදී ඊයේ දිනේදී නිකුත් කර තිබූ නායම් මන්ත්‍රණාංගයේ නියෝජනය තහදුරටත් දීර්ඝ කර ලැබුණා. මේ අනුව දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 41කට නිකුත් කර තිබූ ඉවත් වීමේ රතු නිවේදනය තහදුරටත් ක්‍රියාත්මක වන අතර දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 31කට අධීර 2 යටතේ අවධානය සිටින නිවේදනය තහදුරටත් ක්‍රියාත්මක කරනවා. මීට අමතරව අධීර 1 යටතේ විමසුලුවත් බව සිටින නිවේදනය දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 19කට තහදුරටත් දීර්ඝ කරලා තියෙනවා. ඒ වගේම මේ වන විට යම් තරක වර්ෂාපතනයක් අපි බලාපොරොත්තු වෙනවා ඊසන්තික මෝසම වැස්සෙන්. ඒ නිසා අනුතුරුදායක ස්ථානවල සිටින ජනතාව ඒ සම්බන්ධව සැලකිලිමත් වෙන්න ඕනේ. යම් ආකාරයක අන්තර්දාය තත්ත්වයක් නිරීක්ෂණය කරනොත් එහෙම මේ ස්ථානවල ඉවත් වෙලා ආරක්ෂිත ස්ථාන කරා යන්න ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම ආරක්ෂිත ස්ථානවල සිටින ජනතාව එලෙසම රැඳී සිටින ලෙසත් අනවශ්‍ය ගමන් බිමන් යාමේ වළකින ලෙසත් ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම පසුගිය දිනවල ලැබුණු වර්ෂාපතනත් එක්ක මේ ලැබෙන වර්ෂාපතනත් එකතු වෙනවා. එකතු වෙලා ඒ පසේ තියෙන ක්‍රියාකාරීත්වය වෙනස් විය හැකියි. ඒ නිසා එම තත්ත්වය සැලකෙට ගෙනල්ලා ආරක්ෂිත සිටින ඉල්ලා සිටිනවා. එහෙම නැති වුණොත් එහෙම තමන්ගේ ජීවිත සම්බන්ධව අනාරක්ෂිතතාවයක් ඇතිවීමට ඉඩකඩ බොහොමයක් තියෙනවා. දැන් මේ ඉදිරි දවස් දෙක තුන වර්ෂාපතනයත් එක්ක තීරණාත්මක වෙන නිසා අවදානම් වල ඉන්න ප්‍රදේශවල අය කොහොමද කෝඩිනේට් කරන්නේ? සාමාන්‍ය ක්‍රමවේදය තමයි ප්‍රදේශීය ග්‍රාම නිලධාරි මහතා දැනුවත් කරලා ඒ හරහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ජාතික ගොඩනැගිලි පරිසංවිධානයේ දිස්ත්‍රික් කාර්යාලය දැනුවත් කර හැකියි. මෙතෙන්දී ක්‍රියාත්මක කරන ක්‍රමවේදය තමයි ග්‍රාම නිලධාරි සහ ප්‍රාදේශීය ලේකම් හරහා දිස්ත්‍රික් ලේකම් හරහා එන මේ වෙලාවේ වැඩිම ප්‍රමුඛතා ලයිස්තුව යටතේ එන ලයිස්තුව තමයි මේ වෙලාවේ ජාතික ගොඩනැගිලි පරිසංවිධානයේ නිලධාරි විසින් නිරීක්ෂණ ලක් කරනු ලබන්නේ.